ආයිබෝවන්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ යටිපතුල පැලීම කියන දේ. ඉතින් අපි බලමු මේ යටිපතුල් පැලීමද අපිට ගෙදරදී මොන වගේ ප්‍රතිකාරද කරගන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ යටිපතුල් පැලීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මෙහිදී අපිට නොයෙකුත් රෝගාබාධ තියෙනවා නම් සමහර විට අපිට මේ විදිහට අපේ යටිපතුල් පැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා වගේ රෝග තත්ත්ව තියෙනවා නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අපිට තියෙන ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් නම් මෙන්න මේ හේතුව නිසාත් අපේ මේ යටිපතුල් පුපුරන්න පුළුවන්. එහෙම නැත්නම් පැලීමට ලක් වෙන්න පුළුවන් ගොඩාක් වියලි සමක් වාඩ තියෙනවා. මීට අමතරව ඔයා අධික උණු ජලයෙන් ඔයාගේ පාද සෝදනවා නම් මේ වගේනොත් ඔයාගේ පාද ගොඩාක් වියලීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම අධික වශයෙන් අපි ස්නානය කරන අවස්ථාවල තුනත් අපි විනාඩි 15කට වැඩි වශයෙන් කියන්නේ අපි පැයක් වගේ අපි වතුරේ ඉන්නවා නම් එතකොටත් අපේ මේ පාද වියලීමට ලක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි භාවිතයට ගන්න පාවහන් නිසාත් අපිට අපි සුවපහසු නොවන විදිහේ පාවහන් අපි පැළඳීම ඒ වගේම ගොඩාක් අඩිය උස පාවහන් වගේ පැළඳීම නිසාත් අපිට මේ විදිහට අපේ පාදේ එහෙම නැත්නම් අපි යටිපතුල් පැලීමට ලක්. ඒ වගේම අපි සැර සබන් ಜಾති භාවිතා කරනවා නම් අපේ දෙපා සඳහා මෙහිනුත් අපේ පාදවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි වැඩි වෙලාවක් හිටගෙන ඉන්නවා නම් දවසේ වැඩි වෙලාවක් අපි රැකියාවේදී හෝ අපි දවසේ වැඩි වෙලාවක් හිටගෙන ඉන්නවා නම් ඒ අවස්ථාවලදීත් අපේ පාද මේ විදිහට ක්‍රැක් වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඇත්තටම අපිට ප්‍රතිකාර විදිහට කරන්න පුළුවන් අපිට නිවසේදී කරගන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් අපේ පාද හොඳින් පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම අපේ soft දියර වර්ගයකින් එහෙම නැත්නම් soft අපේ පාද ස්නාම නිර්දේශ කරලා තියෙන සෝදනයකින් අපේ පාද හොඳට සෝදන්න පුළුවන්. සෝදලා අපි වතුරේ විනාඩි 5ක් විතර දාලා හොඳට අපේ පාද හොනින් තියලා අපිට පියුමික් ස්ටෝන් එකක් ආධාරයෙන් අපිට ස්ක්‍රබ් කරලා හොඳට අපේ පාද ස්ක්‍රබ් කරලා මේ වියලි ගතිය නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ස්ක්‍රේප් එකක් භාවිතා කරලා මේ තත්ත්වය අපිට මේ විදිහට අපිට මේ පාද හොනින් අපිට ස්ක්‍රබ් කරලා මේ මැරුණු ශරීරය ටික ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඊට පස්සේ අපේ හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් කාලෙප කරන්න ඕනේ. ඉතින් මෙහිදී අපි අපේ පාදවල සාමාන්‍ය තෙත ගතිය තියෙද්දි තමයි අපි මේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් කාලෙප කරන්නේ. ඉතින් මේ මගින් අපිට අපේ මේ පාදවල තියෙන පැලීම් තත්ත්වය නැති කරගන්න පුළුවන්. ඊට අමතරව අපි හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කරනවා වගේම අපි හොඳ ක්‍රැක් ක්‍රීම් එකක් කාලෙප කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රැක් ක්‍රීම් එකක් කාලෙප කිරීම මගිනුත් අපිට මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රැක් රිමූවර් එකක් යූස් කරලත් අපිට මේ අපේ පාදවල තියෙන මේ මැරුණු ශෛලය අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙහිනුත් අපේ පාද හොඳට සොෆ්ට් වෙනවා. ඉතින් මේ මගින් අපිට මේ පැලීම් තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පෙට්‍රෝලියම් ජෙල් ආලේප කරන්න පුළුවන්. පෙට්‍රෝලියම් ජෙල් කියලා කියන්නේ අපේ පාදවලට ගොඩාක් හොඳයි. ඉතින් මේකේ ගොඩාක් මොයිස්චරයිස් තියෙන නිසා මේ වියලි ස්වභාවය වගේම පැලීම් ස්වභාවය නැති කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් රාත්‍රියේට පෙට්‍රෝලියම් ජෙල් ආලේප කරලා හොඳ කොටන් සොක්ස් දෙකක් දාගෙන නිදා ගන්නවා නම් මෙමකින් ඔයාලට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පෙට්‍රෝලියම් ජෙල් සමග බේබි ඔයිල් මික්ස් කරලා ඔයාලට ආලේප කරනවා නම් මේනුත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට අමතරව අපිට කෝමාරිකා ආලේප කරන්න පුළුවන්. දැන් කෝමාරිකා කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැචරල් මොයිස්චරයිසර් එකක්. ඉතින් මෙහිනිත් අපේ සමීපන තෙතමනේ හොඳින් ආරක්ෂා කරනවා. ඒ නිසා කෝමාරිකා ආලේප කිරීම මගිනුත් ඔයාලට මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. කෝමාරිකා සමගම පෙට්‍රෝලියම් ජෙල් මික්ස් කරලත් අපිට ආලේප කරන්න පුළුවන්. ඒ වගේම විටමින් E කියලා කියන්නේ මේ අපේ පාදයේ පැලීම් සඳහා ගොඩක් හොඳයි. ඉතින් මේ සඳහා අපිට මෙහිදීත් අපිට පෙට්‍රෝලියම් ජෙල් සමග මික්ස් කරලා ආලේප කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තනිවම විටමින් E කැප්සියල් එකක් අරගෙන අපිට ආලේප කරලා මේ තත්ත්වය මගහරවා ගන්නත් පුළුවන්. ඒ වගේම පොල් තෙල් කියලා කියන්නේ අපේ මේ පැලුණු තිපා සඳහා ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් පොල් තෙල් ආලේප කරලා තියන්න. ඒ වගේම මේ සඳහා ඔලිව් ඔයිල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපිට රාත්‍රී කාලයේදී හොඳට ආලේප කරලා අපිට හොඳ සොක්ස් දෙකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොලිතින් එකකින් අපිට කවර් කරගන්න පුළුවන් නම් ඒත් ගොඩක් හොඳයි.
මීට අමතරව අපේ මේ යටිපැතුල් පැලීමට අපිට යොදා ගන්න පුළුවන් මී පැණි. ඉතින් මී පැණිත් ස්වභාවික මොයිස්චරයිස් එකක්. ඉතින් මේකිනුත් අපිට මී පැණි ආලේප කිරීම මගිනුත් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අලිපේර. අලිකැට පෙර කියලා කියන්නේ හොඳ මාස්ක් එකක්. ඉතින් මේක ඔයාලට මේ අලිකැට පෙරත් අපිට මාස්ක් එකක් විදිහට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙළඳ පොලේ මේ සඳහා මාස්ක් අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් කියන්නේ මේ යටිපැතුල් පැලීමට ගොඩාක් හොඳයි. ඉතින් මේ කෙසෙලුත් අපිට ආලේප කරන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් මාස්කුත් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේට අමතරව අපිට පුළුවන් ආලේප කරන්න හාල් පිටි කියන්නේ ඇත්තටම මේ තත්ත්වෙ මගහරවා ගන්න ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලට පැක් එකක් දාන්න පුළුවන් නම් මේ හාල් පිටි වලින් මේනොත් මේ යටිපතුල් පැලීම අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපිට විනාකිරි ඒ වගේම හාල් පිටි සමග මිශ්‍ර කරලා අපිට ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම දොඩම් කියලා කියන්නේ අපිට දෙයිමේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දොඩම් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දොඩම් යුෂ කියලා කියන්නේ ගොඩාක් හොඳයි. මේ යටිපතුල් පැලීම සඳහා අපිට ආලේප කරන්න පුළුවන් නම් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම දවසකට ලීටර 3ක් හෝ 4ක් අපි අපේ ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඉතින් මේ දේවල් කිරීම මගින් අපිට අපේ මේ යටිපතුල් පැලීම සුව කරගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට මේ දේවල් කරලත් අපිට මේ තත්ත්වය මගහරවා ගන්න බැරි නම් අපි අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි. මොකද අපේ ශරීරයේ නිදන්ගත වෙලා තියෙන රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දියවැඩියාව තියෙන මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ මූලික පියවර විදිහට අපිට මේ යම්කිසි ශාරීරික තියෙන නිදන්ගත රෝගයක මූලික පියවර විදිහට අපිට මේ යටිපතුල් පැලීම තියෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වගේ දේවල් කරලා වාට හරියන්නේ නැත්නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක තමයි හොඳම දේ. ඒ වගේම තමයි ඔයාලට මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.